මුහුණ පොතේ පළවෙනි රූමත් කාන්තාවන්ගේ ඡායාරූප යොදාගෙන සකස් කරන ලද ෆේක් ෆේස්බුක් පේජ් විවිධ පුද්ගලයන්ට මුදලට විකුණූ බව කියන සැකකාර පුද්ගලයෙක් ලක්ෂ 5 බැගින් වූ ශරීර අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම 2025 11 වෙනි මාසයේ 11 වෙනි දින නියෝග කළා. සැකකරු අපමත මුදා හැර තිබෙන කාලය තුළදී තවදුරටත් එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳව විමර්ශනය සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට අප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා. සැකකාර පුද්ගලයා මුහුණු පොතේ පළවෙනි රූමත් කාන්තාවන්ගේ ඡායාරූප යොදාගෙන වෙනත් මුහුණු පොත් පිටු සකස් කර ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා. එසේ සකස් කරන ලද මුහුණු පොත් පිටුවලට සමාජ මාධ්‍ය පරිශීලකයන් බහුතරයක් ආකර්ෂණය වීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා එම මුහුණු පොතේ පිටු විවිධ පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන්ට අධිකරණයට දැන්වුවා. මගේ සඳ ඔබ යනුවෙන් වදනක් යොදා ඔහු එම මුහුණු පොත් පිටු ඔහු සකස් කර ඇති බවත් එම රූමත් කාන්තාවන්ගේ කිසිදු අනුදැනුමක් නොමැතිව ඔහු එම වංචනික ක්‍රියාව සිදු කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නා. තම අනුදැනුමක් නොමැතිව තමන්ගේ ඡායාරූපයක් යොදාගෙන කිසියම් පුද්ගලයෙකු මුහුණ පොතක් සකස් කර ඇති බවට කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා. සැකකාර පුද්ගලයා මෙලෙස වංචනික ආකාරයෙන් රූමත් කාන්තාවන්ගේ මුහුණ යොදාගෙන මුහුණ පොත් පිටු 10කට අධික සංඛ්‍යාවක් සකස් කර ඇති බවද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද එම නිලධාරීන් අධිකරණයට හමුවේ පැවසුවා. විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු අපමත මුදාහරණ ලෙසට නියෝග කළ අතර අපමත මුදාහැර සිටින කාලය තුළ ඔහු තවදුරටත් එවැනි ක්‍රියාවන්හි නිරතව තිබෙන්නේද යන්න පිළිබඳව විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.